කළු මාමයි කඩෙන්ද ගත්තේ? ඔව් හැබැයි පැටි මාමේ කඩේ ටොපි නම් තියෙනවා. හැබැයි යා මාරුවට දෙනවද කියලා නම් දන්නේ නැහැ. මාරුවට දෙන්න නැත්නම් වැඩක් නැහනේ. ඔව් ඒත් ඔයා ළඟ පොඩි කාසි තියෙනම් වටිනවා. ඒවට ගොඩක් ටොපි ගන්න පුළුවන්. ඇත්තමයි මේ. එහෙමද? හොඳ මේ යාළුවට මොලයක් ගන්න එකතුරු සල්ලි ටිකක් ඇති. මරුඩියානේ. ඌට මොලයක් ඕනේ නැහැ. ඒ ටික ටොපි අරන් එන්න මටත් එක්ක. ඉතුරු වුණොත් හොඳ මේ යාළුවටත් දෙමු අපි. මල්ලි ස්පයිඩර්මෑන් කියන්නේ? නෑ මම බැට්මෑන්. මේ ජොකා අතේ අරන් ආවේ. කෝණේ පේන්නේ නැහනේ. ඵලයන් ගෙනිය යන්න. අයියටද සනත් කියන්නේ? නෑ මල්ලියේ තාත්තා එයා දකුණත් මං වමත්. අපිට සිරිසර්ලා. අද්දනම් ගානෙන් ගාන දඩයක් නඩු සෙට් එකක්ම තියෙනවා. විදුලි වේගෙන් දැල්වල යාම පොලිස් නිලධාරීන්ට බාධා කිරීම. සරන්න හොරෙක්. ඒ අපේ වසඹ නෙමෙයි. ඒකනේ බලන්නකෝ ලොකෝයේ යතුරු රන් ගියාට පස්සේ ස්ටාර්ට් උන්නේ නැහැ. යතුරු දාලා නෙමෙයි ස්ටාර්ට් කරේ. යතුරු උද්දාන්න ඕන දයි. Let's go! හලෝ මචං කොහමද ඉතින් තාම ඉන්නේ ඊශ්‍රායල් තමයි මේ පුල් ආදල් බං ඉතින් චිල් එකේ ඉන්නේ මචං අර හෙලිකොප්ටරෙත් මං ඊළගත්ත අවුදල් නැහැ සර් දුන්නේ ඒක කොහොමත් පෙත් එක අරගෙන නැහැ නේ බං ඉතින් අම්මා ගම්මිරිස්සයන් තමයි ගත්තේ මේක මචං දැන් මං ඉන්නේ ඊශ්‍රායල් නැගෙනහිර දෙසින් කලින් නම් හිටියේ දකුණු දෙසින් අම්මට සිට මේකට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පින් පිරිස ඇමරිකාවෙන් පරිත්‍යාග කරපු දෙයක් බං ඒක තමයි පෙත්තවක් කරගුණ නැත්තේ අවුලක් නැහැ ඒව මේ ඉවරයි අපි යන්න නගරේ බලන්න මේ යටද බං පදික වේදිකාව මකුළු එක්කුණා මම පදිකෙන්නේ අම්මට සිරි පොඩ්ඩක් ඇඟල්ල එක වෙනස් වුණානේ නයිල් ගඟට වැටෙනවා කියහන්කෝ වෙලාවට කිඹුල්ලු නැත්තේ අම්මට සිරි මේ මොක්කුද මෙන්න යකෝ දෙබිඩි ජීවිත හොරාට බීඩි ගන්නවා නැත්තම් ලබන ආත්මෙත් දෙබිඩි ජීවිතයක් ගත කරන්න වෙයි මුන් යකෝ පැටව ගානද කොහෙද දිව දෙකේ මිනිස්සු දැක්කට ඇඟවල දෙකේ මිනිස්සු දැක්කමයි ඔය කිව්වට දිව දෙකේ මිනිස්සු දැකලා නෑ බා හරි කෑ ගහන්න නෑ නේද ඕ මල්ලි ඕ කතා කරද මල්ලි ස්පයිඩර්මෑන් කියන්නේ? නෑ මම බැට්මෑන් මේ ජොකා අතේ අරන් ආවේ කෝණේ පේන්නේ නැහනේ. ඵලයන් ගෙනිය යන්න අයියටද සනත් කියන්නේ නෑ මල්ලියේ තාත්තා එයා දකුණත් මං වමත්. අඩේ පාල කොහෙද යන්නේ මේ ගෑනෙත් එක උසාවියට යනවා බා. අඩි උඹ බැන්දද බං උඹ අපිට කිව්වත් නෑනේ අඩේ සෝරි බං හදිස්සියට උන්නේ බෑන්දේසි. හරි ඒ කවුල නැහැ දැන් කොහෙද මං යන්නේ මේ ඩිවෝස් එක ගන්න යන්න බං උසාවියට. අඩේ උඹ ඒකවත් කිව්වේ නෑනේ බං කලොද වෙන මම ඩිවෝස් වෙන්න හදි. A few moments later. හරි මල්ලි රේස් කරගන්න තව පොඩ්ඩ වෙලා තියෙන්නේ හරි ඔම රේස් කරන්න හරි ඔම රේස් කරගන්න බෝක කියනවද මං උතෙන්ට එන්නද? පොඩ්ඩක් ඉන්න බෝයි ඔන්න පටන් ගත්තා සැරසෙන් 11 අම්මට කවුරුහරි පාරමෙද්දට ආවේ මොඩයාගේ අලයන් ඔය. මල්ලි අද ඉස්කෝලේ ගියේ නැද්ද වැඩක් නෑ අද කට් කරා. අම්මට සිරි ඒමකෝ අද 10 වසර අයියලා යන්නෙත් නැතේ කිව්වා මං ගියෙත් නෑ ඉතින්. ඔය අටේ නේද 10 වසර ඉඳලා දැන් ආශ්‍රය කරන්නේ ඔව් යාළුවාට බීඩි කරන් දෙනවා. බුදු අම්මෝ පුංචි අක්ෂයෝ මචං කවුද කොහෙද? පිටිපස්ස අම්මට බොක්ක දැක්ක අඳුරගන්න බැරුණාම. ඒක නේන්න නේද කවුද නෙමේ? මේ මගේ යාළුවෙක්. කිමද? කොහෙද බං යන්නේ ඉතින්? වැඩකට යන ගමන් ආවිසුන්ද ගිහින් එන්නම් හරි මචං. ආච්චි ගානට ෆොටෝ එක එවනේ මල්ලිත් එවනේ ඔව් අයියේ. ගිහින් එන්නම් එහෙනම් හරි පුතේ ඇයි බම් මේ මෙච්චර උසර හැදුවේ අම්මෝ තව චුට්ටයි හරි අම්මෝ ඉවරයි අම්මට සිරිත අපේ නැග ගන්න ඕන අඩේ බලන්න හිරු බැස යන සන්දේව කොච්චර ලස්සනද කියලා මන් දිහා බලන්න එපා ඉතින් ඇඳුම් පොඩ්ඩක් කිරිලා බලපන් මචං ලස්සන පයින්නවා හිතෙන පල්ලෙහාට අඩේ ශ්‍රී ලංකාව වගේ ගන්නේද මල්ලි පොඩ නවතින්න අයියෝ මොකද සීන් එක? මල්ලි දොම්පිට යන පාර කියනවද නැකපන්කෝ මම පෙන්නන්න. හරි මල්ලියන් යමන්කෝ. 2000 years later. මචං අර මල්ලිගේ නැද්දාව දොම්පි කියලා කොයිද මන් දන්නේ නැහැ බා එයා පැත්තට පැනලා බලමු අම්මට සිරි හිතා ගන්න බෑ මන් දැල දාලවත් යමන් බලන්න කොහේ හරි අම්මට සිරි මේ පාරත් වතුරේ වගේ Hello, how are you? I am under the water. Please help me. Here too much raining. හැලෝ මල්ලිලා මං ආවා ඊටත් විලනේ. ඉතින් මල්ලිලා මොකද දෙන්නේ සිරිමලලි මොකද කරන්නේ කලින් වගේම තමයි අතුල්ලගෙන ඉන්නවා. මල්ලිට දෙන්න මොකෝ කරන්නේ අයියේ මේක කැඩිලා නෑ යන්නේ. ඇයි මොකද්ද අවුල ස්ටාර්ට් වෙන්නේ නෑ අයියේ. අටේ සිරාවට තෙල් ඉවරක් දන්නේ නෑ ඊයේ තෙල් ගැහුවේ. සිරාවටම එහෙනම් මොකද්ද අවුල ඒකනේ බලන්නකෝ ලොකෝයේ යතුරු රන් ගියාට පස්සේ ස්ටාර්ට් උන්නේ නැහැ. යතුරු දාලා නෙමෙයි ස්ටාර්ට් කරේ යතුරු උද්දාන්න ඕන දයි. අම්මට සිරි අයිස්ක්‍රීම් වාහනයක් කවුරුත් නැහැ උඩට නැගලා බලන්න ඕන what the fuck යකෝ මෙතන ගුරුත්වාකර්ෂණ බල නැති වෙනවා යකෝ ඒක විතරයි ආකර්ෂණයකට තිබ්බේ දැන් ඒක නැහැ කියහන්කෝ අඩේ මේක නම් අද්භූත ලෝරියක් බා ගෙදරගෙන ඉච්චනම් ආදල්ලයක් ගන්න තිබ්බා Yeah, boy.
අම්මට සිරි මොකද්ද බං ඒ සද්දයක් ඇහුනේ? හුට්ටා ඇක්සිඩන්ට් එකක් වෙලා නේද? අම්මට සර් ගොඩක් අමාරුද? අවුලක් නෑ මල්ලි. එහෙනම් මෙයා ඉස්පිරිතාලෙට ගෙනිච්ච නම් හරි නේද සර්? මූ මැරිලා මල්ලි. ඈ අවුලක් නෑ කිව්වේ. මල්ලි ඒ කියන දෙවි. සර් මෙයන් මැරිලාද? තාම නෑ මල්ලි. එහෙනම් ඩක් ගාලා එක්කන් යන්. බෑ බාරකාරයෙක් ඉන්න ඕන. ඈ What? Bro, what are you talking about, man? අපිට සිරි සර්ලා අදනම් ගානෙන් ගානවා දඩයක්. නඩු සෙට් එකක්ම තියෙනවා. විදුලි වේගෙන් දැල්වල යාම පොලිස් නිලධාරීන්ට බාධා කිරීම. සර් අන්න හොරෙක්. ඒ අපේ වසබ නෙවෙයි. ඕයි ඉඳපන් දෙන්නම් උඹට. දැලදර ගහන්න ඔට්ටු නෑනේ. උඹ අනිත් එක උඹ නේද අරහෙත් හිටියේ? අයියා මොකටද මෙහෙ ආවේ? යකෝ මං සීලා ගෙදර යන්න ආවේ. මල්ලි ලාස්ට් මෑන් මල්ලට කරාටි ෂොට් එකක්. Cockroaches. You can't get rid of them. සර් මුන්ට ගැහුවා. සර් මුන් ටික අල්ලගන්න. කොහේකෝ සර්ලා? සර් වැඩි ඉවරයි. එහෙනම් තොම්ස් යනවා. ඔය දැලේ එහෙම යන්නේ නෑ. අඩි පොලිස් ට්‍රීවිල් එකක් ඩීමෝ බට්ටිකුත් වගේ. මේක වටේ අපදින් ඉල්ලගන්න බැරි වෙයිද? ආයිදඩයක් කන්න වෙයිද දන්නේ නැහැ. මේ තමයි ගාලි කතාවද මහත්තයා. මිනිහා තමයි බෙලිමල් හොයාගත්තේ. පස්සේ බෙලිමල් වලට සිදුරුණු දාලා පිට රතු කරවන්නම් තව හැදුණා. ඊට පස්සේ කාහිරේ ළඟදී වලිප්පු හැදලා මැරුණා. මරණට හේතු වුණා ඩෙන්ගුලු. පස්සේ ඊසාලේ රතු කරවන්නම් තව හැදිච්ච පළවෙනි මිනිහ විදියට ඉතිහාසගත වුණා. පිළිමෙණන් හැදුවේ ඩෙන්ගු වලට උපහාරයක් විදියට. මල්ලි මේ ඩොසරේ ආලයි තාත්තගෙනේ. නෑ ඔක සීයගේ. අනේ ආච්චිට ගිහලා හරි මාව වටයක් ගෙනියන්නකෝ. බාප්පෙනකන් ඉන්න වෙයි හැබැයි. බාප්පා එන්නේ කීයටද? පුංචි ගිය වෙලාවක තමයි. දැන් පුංචි යන්නේ කීයටද? අපේ අම්මා ආවට පස්සේනේ. දැන් උඹලා අම්මා එන්නේ කීයටද? මම ගෙදර ගියාට පස්සේ තමයි ඉතින්. දැන් උඹ යන්නේ නැද්ද? මම යන්නේ බාප්පා ආවට පස්සේනේ ඉතින් හැමදාම වගේ. හරි මල්ලි උඹ පරිස්සමට ගෙදර ඵලයන් මං යන්න. අයියලේ මන් පෆයක් දෙනවද? අනේ මල්ලි නායට නම් දෙන්න බෑ. ණයට නෙමෙයි අයියේ පින්නට කිල්ලුවේ. උඹට දන්සලක් වගේ පේනවද යකෝ? Yes, definitely. අයියේ මල් වට්ටියක් ගන්න දිනවද? අර කඩේ වැතර එන්න කොමල්ලි පොඩ්ඩක්. ඇයි අයියේ ඒ පැත්තට ඉන්නේ? නෑ මල්ලි විතර මල් ගහක්ම තිබ්බා. මල් ඕනේ අයියේ වට්ටි විතරයි ඕන. එහෙමද? වෙන මොකුත් නෑපාද මල්ලි? නෑ අයියේ තෑන්ක්ස් මං යන්නම් එහෙනම්. මොකද්ද බං ඒ උනේ? මල්ලි මොකෝ සීන් එක? බලන්නකෝ අයියේ මම මේක මේ පැය ගාණක් තිස්සේ කරන්නේ. තාම හරි ගියේ නෑනේ. හරියටම කරනවා කියලා නම් පේනවා මල්ලි. අයියේ මොකෝ සංස්ථා සමිති ගත්තේ නැත්තේ? බඩු ඉවරලානේ මල්ලි තිබ්බේ. අඩේ අපරාධ නේද? ඒකනේ මල්ලි. අයියේ මට තදිසියක් මේක ඇතුලේ කවුරු හරි ඉන්නවද? ඕක පුල් මල්ලි. දැන් නම දෙනෙම ඇතුලට ගියා. අයියේ 10 දෙනෙක් දාගන්න බැරි වේද? උඹ හිතුවද කො ලිෆ්ට් එකක් කියලා? මොන හරියක් කෑවද? මම පිස්සු දානේ. මං දැක්කනේ මාත කට දාගන්නවා. හරි ඒකට පිය තිබ්බේ. අනික ඒක සෙන්ටර් ෆෘට් එකක්. පහල කඩෙන් මාරු නැගලා සෙන්ටර් ෆෘට් එක මට දුන්නේ. අන්න අතර මං ඒක තියලා තිබ්බේ. තාම එකක්වත් නැද්ද අනේ? නෑ මාරු වලට දීපියක් ඔය මං කිව්වනේ. ඔයාටත් ඔන්න මොනවා හරි අරගෙන මාරු සල්ලි වලට ටොපි ගන්න. කලු මාමයි කඩෙන්ද ගත්තේ? ඔව් හැබැයි පැටි මාමේ කඩේ ටොපි නම් තියෙනවා. හැබැයි යා මාරු වලට දෙනවද කියලා නම් දන්නේ නෑ. මාරු වලට දෙන්න නැත්නම් වැඩක් නෑනේ. ඔව් ඒත් ඔයා ළඟ පොඩි කාස තියෙනම් වටිනවා. ඒවට ගොඩක් ටොපි ගන්න පුළුවන්. ඇත්තමයි මේ. එහෙමද? හොඳ මේ යාළුවට මොලයක් ගන්න එකතුරු සල්ලි ටිකක් ඇති. මරුණියනේ. ඌට මොලයක් ඕනේ නෑ. ඒ ටික ටොපි අරන් එන්න මටත් එක්ක. ඉතුරු වුණොත් හොඳ මේ යාළුවටත් දෙමු අපි. ඒක නම් මරුව දහස. ඒ වුණාට උට දිය වැඩි ආවනේ. එහෙනම් ඒ ටොපි ටිකත් අපි දෙන්නම කමු. ෂුවර්ද? හොඳටම ෂුවර්. ඔයාගේ තාත්තට කඩයක් තියෙනව නේද? ඔව් ඒත් ඒවට මම සම්බන්ධ නෑ. ඒ වුණාට ඔයාලට කඩේ ඇතුලට යන්න පුළුවන් නේ. ඔව් මං කොහෙත්ම කැමති නෑ. ඒ වුණාට අපිට ඔයගේ කඩේ තියෙන ඔක්කොම ටොපි ටික ඕන. ඇයි චොකලට් ටික? ඔව් චොකලට් ටිකත් ඕන. ඉතින් තාත්තගේ සල්ලි දීලා ඉල්ල ගන්න. සල්ලි තියෙන මෙහෙම නේද ගෑණියේ? මල්ලි දෝනිකින් ඈත් වෙන්න. ආච්චි ඩාල් කරනවා. උඹ විතරේ මන්දි වෙලා හිටියේ. උඹට ටොපි අරන් කරන්න දාවේ. නෑ මම නම් ආවේ චුවින්ගම් ටික ගන්න. එතකොට උඹ මම නම් ඉතින් චොකලට් ටික කරන්න තමයි ආවේ ඇයි? තටිය මොකටද දාවේ? තඩිය ගන්න එපා. මම ආවේ ලොලිපොප් ටික ගන්න. දැන් උඹ මොකටද දාවේ කියහන්කෝ? මං ආවට අපි කන්න. හැබැයි මාරු කාසි වලට උඹලා වගේ හොරකම් කරන්න නෙවෙයි. ඉඳාතොට ඉඳා. තඩියා. උඹ ඉඳපන්කෝ. මේක තියාගනි. යකෝ උඹ හයි ප්‍රෝටීන් කිලිනවද යකෝ? අලියෙක් වෙන්න. පරිස්සමට හරිද මේක වැට විදින තුවක් ඔක්කොමට ඒ වැට හරිම සරයි. ඇයි උඹ ගමේ ඉස්සරහට දාන්නේ? ඔන්න ඔක දීපම් මෙහෙ. අඩ දාන්න උටුනේ නේද? අටවන්න නිදාගනි. ඇත්තටම තෑන්ක්ස් හරිද? මං ඔයාලට ලොකු ටොපි බෝතලයක් කොහෙන් හරි උස්සලා දෙන්න. ෂේප් එක එන්න රෑවිදි කඩේ පැත්තට. හරියට නංගි මං සල්ලිත් අරන් එන්නම්. නෑ සල්ලි ප්‍රශ්නයක් නෑ ඔයා එන්නකෝ. හරි එහෙම හොඳ නෑ ඉතින් මං සල්ලි අරන් එන්නම්. මං කොහමද රෑවිදි එන්නම් ඉතින්. හරි ඕන එකක් ඉතින්. ආයි හොඳේ මං යනවා. මට හැම වර්ගෙම මගේ ටොපි ටිකක් ගන්න බැරි වේද?
බලමු ඉතින් තාත්තා නැතිලාට උස්සන්න පුළුවන් ටික තමයි ඉතින්. මං හිතන්නේ වර්ග 5කින් විතරට අපි තිබ්බා. ඔයා එන්නකෝ කඩේ පැත්තේ. හරි නංගි මං එන්නම් අනිවාර්යෙන් එනවා. ෆයිනයි ටොපිඩියකුත් හොයාගත්තා. මචං මැප් එකේ උස මුකුණටත් ආවා හොඳේ. අර අනිත් ඒවා උස වගේ වෙනට ඒවා කොටයි මම මේක තරම් උස නැහැ. කොහොම හරි බසයි ඉතින් ඔන්න පාර්ට් 2 එකත් ඉවරයි. පාර්ට් 3 එකක් ඕන නම් ඉතින් ලයික් කරන්න කමෙන්ට් කරන්න. මතක ඇතුවම සබ්ස්ක්‍රයිබ් කරන්න හරිද? පොඩ්ඩක් ඉන්න මෙතනින් පල්ලෙහාට පයින්න. හරි නම මචං. බුස්සරණයි අපි ගියා.